ඔන්න ඉතින් මම මූණ එහෙම සෝදගෙන මේ ලකලෑස්ති උනේ මගේ කුස්සියේ පැත්තට යන්න තමයි. Good morning. ඔන්න ඉතින් වෙලාව 4යි. මම දැන් ඉතින් උදේට උයන්න හදන්නේ. දැන් මහත්තයා වැඩට යන හින්දා උදේ පාන්දර නැගිටලා උයන්න ඕන. ඉතින් අපි වැඩ පටන් ගමු. අදටම කලවල වෙලා තියෙන තාම. උදේ පාන්දරට චූටි බාබාලත් එක්ක ගෙදර උයනවා කියන්නේ නම් මහා ලොකු යුද්ධයක් කරනවා වගේ තමයි. ඒ වුණාට ඒක යුද්ධයක් කරන්නේ නැතුව හරිය සතුටින් තමයි මම නම් ඉතින් ගෙදර උදේ පාන්දරට වැඩ කරන්නේ. ඉතින් ඒකට මම පුංචි ක්‍රම ටිකක් මගේම විදියට හදාගෙන තියෙනවා. ඉතින් මට හිතුණා ඒ ටික ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න. ඉතින් දිගටම මාත් එක්ක රැඳිලා ඉන්න කියලා ආදරයෙන් ඉල්ලනවා. ඉතින් මම නම් හැමදාම කරන්නේ උදේ පාන්දර නැගිටින්න කලින් දවසේම රාත්‍රියේ ගෙදර තියෙන කැම බීම වළම් පිඟන් සේරම ටික අස් කරලා හොඳට සෝදලා තියලා තියෙනවා. එතකොට ඉතින් අලුත් දවසක උදේ පාන්දර කුස්සියට එනකොට හරියම නැවුම්ව පිරිසිදුව කුස්සියේ තියෙනවා. ඉතින් අපිට ගොඩාක්ම ලේසි ඒ නිසා කුස්සියේ වැඩ කටයුතු කරගන්න. ඒ වගේම මම මේ උයන්න තියෙන හැම එළවලුක්ම ඊට කලින් දවසේ රාත්‍රියේම කපලා තියා ගන්නවා. ගොඩාක් දුරට කපා ගන්න බැරි එළවලු විතරක් ඉතින් උදේ පාන්දරට මං හදිස්සියට කපලා දානවා. නැත්නම් ඉතින් කල් තියා ගන්න පුළුවන් හැම එළවලුක්ම කලින් දවසේ රැට කපලා ෆ්‍රිජ් එකේ දාලා තියෙනවා. ඒ වගේම පොල් ටික ගාලත් මම ඉතින් රැට අනිවාර්යයෙන්ම ෆ්‍රිජ් එකේ දාලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් නම් එක පොල් ගෙඩියක් නෙමෙයි පොල් ගෙඩි 2-3ක් විතර වුණත් ගාලා ෆ්‍රිජ් එකේ ඩීප් ෆ්‍රීසරේ දා ගන්න ඕන. නැත්නම් මම පහළ කොටසේ කලින් දාලා තියලා මගේ පොල් ටිකක් සවුත් වුණා. ඒ නිසා මම දැන් හැමදාම කරන්නේ කප් එකකට පොල් ටික දාලා ඩීප් ෆ්‍රීසරේ තියනවා. ඉතින් උදේ පාන්දරට වතුර ටිකක් රත් කරලම පොල් ටික මිරිකලා ගන්නවා. ඒ උණු වතුරෙන් පොල් මිරිකනකොට තව වාසියක් ඔයගොල්ලෝ දන්නවද? පොල් වල තියෙන කිරි ගතිය ටිකක් වැඩි කියලා කියනවා. ඒ නිසා උණු වතුර ටිකක් දාලා නිවෙන්න තියලා හොඳට මිරිකලා ගත්තා නම් කිරි ගතියත් හොඳට තියෙනවා. හරිම රසට මාළුවත් උයා ගන්න පුළුවනි. ඒ වගේම තමයි පලා ಜಾති වුණත් අපිට එවලට කපලා ගන්නකොට ගොඩක් වෙලා යනවනේ. ඒ නිසා කලින් දවසේ ඒවත් කපාගෙන සර්වියට් පේපර් එකක් යටින් දාපු භාජනයකට අසුර ගන්නවා. ලුණු මිරිස් උනත් සර්වියට් පේපරයක් දාපු භාජනයකට අසුර ගත්තා නම් වැඩි දවසක් අපිට කල් තියා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි හාල් මැස්සෝ කරවල ಜಾතිත් ගෙනාපු දවසේම කපලා සුද්ධ කරලා දාලා තියලා භාජනයකට අසුර ගත්තා නම් අපිට ඒවා ඌමනා වෙලාවට අරගෙන මාළු පිණි වලට දාලා ගන්න පුළුවන්. ඉතින් මම දැන් උයලා ඉවරයි. දැන් ඉතින් තියෙන ගෑස් එකට තමයි. ඉතින් මාළු පිණි ටික ඉතනකම් මම කුස්සියත් සේර මස් කරා. දැන් ඉතින් මහත්තයාට වැඩට අදින්න රෙදි ටික තෝර ගන්න ඕන. බත් මුල් ටික බඳින්න ඕන තේ හදන්න ඕන. ඒ වැඩ ටික කරන්න තියෙන්නේ. ඉතින් දැන් වෙලාව 4:45යි. එයා පහමාරට තමයි වැඩට යන්නේ. ඊට කලින් ඉතින් වැඩ ටික කරන්න ඕන මට දැන්. ඔයගොල්ලෝ දන්නවද මස් මාළු ඒ වගේම විවිධ ඇඹුල් ಜಾති කලින් දවසේ රාත්‍රියේ උයාගත්තාම අපිට ඊටාම රසවත් විදියට ආහාරයට ගන්න පුළුවන් කියලා. ඉතින් අර එවලේ උයලා කනවට වැඩිය ඒවා පහුවෙන්න තමයි ඒ කෑම වල රස තියෙන්නේ. ඒ වගේම ඉතින් අපිට උදේ පාන්දරට කාලය ශ්‍රමය හැමදේම ඉතිරි වෙනවා. මම නම් කරන්නේ මේ ක්‍රමය තමයි. ඒ වගේම ඉතින් හාල් මැස්සෝ කරවල ಜಾතිත් මම වෙලාවකට බැදලා බෝතල් වලට අසුරලා තියෙනවා. හැබැයි හුලන් වදින්න නැති බෝතල් වලට දාලා තියන්න ඕන. ඉතින් ඊට පස්සේ අපිට පුළුවන් ඒවට ලුණු මිරිස් ටිකක් දාලා ටෙම්පරාදුවක් දාලා උදේ පාන්දරට අරගෙන යන කෑම එකට බෙදලා දාන්න. ඉතින් ඔන්න ඔහම තමයි යාළුවනේ මම නම් උදේ පාන්දරට කිසිම මහන්සියක් කලබලයක් නැතුව නැගිටලා මහත්තයාට කෑම එකත් හදලා ගෙදර වැඩ ටිකක් සේරම නිවාඩු පාඩුවේ කරගන්න. ඉතින් ඔයගොල්ලන්ටත් මේ වගේ පුංචි ක්‍රම අනුගමනය කරොත් අනිවාර්යයෙන්ම ඉතින් ඔයාලගේ ගෙදරත් කිසිම කලබලයක් නැතුව උදේ පාන්දර වැඩ ටික නම් කරගන්න පුළුවන්. කතාවෙන් මං ගෙදර වැඩ ටික සේරම කරගත්තා. හස්බන්ඩ්ගේ බත් එකත් බැඳලා එයාගේ කෑම එක ඊට පස්සේ බෑග් එකට දාන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ ආව හැරවලා යාට තේ එක හදලා දීලා එයා විතර වැඩ පිටත් කරපුවාම උදේ පාන්දර නම් මගේ රාජකාරිය භාගයක්ම ඉවරයි.
අපේ පැටව් දෙන්න තාමත් හොඳටම නිදි නිසා අද නම් උදේ පාන්දර ලොකු කලබලයක් මට උනේ නැහැ. ඔන්න ඉතින් අද නම් හොඳට අවුව වැටිලා දැන් හොඳටම එළි වෙලා තියෙන්නේ. ඊළ ඉවර කරාට මට තව මේ net එක අකුලන්න, රෙදි ටික වනලා දාන්න, ගේ අතු ගන්න වැඩ ගොඩාක් තියෙනවා. ඉතින් එහෙනම් අදට මගේ වීඩියෝ එක ඉවරයි. මෙච්චර වෙලා මාත් එක්ක රැඳිලා හිටියට ඔයගොල්ලන්ට ගොඩාක් ස්තුතියි. සුබ දවසක්.